දළදා වහන්සේව දකින්න කියලා හිතාගෙන ගෙදරින් ඔය දරුවෝ එක අඩියක් තිබ්බද? ඒ පොලිමේ ඉඳලා හිමින් ඉස්සරහට තියෙන අඩියක් ගානේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන පින රැස් වෙනවා. කිහින් හැරිලා ඉන්න උනත් කමක් නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ වදාරනවනේ? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහේ අබෑටයක් පමණ වූ ධාතුන් වහන්සේ නමකට පවා ජීවමාන බුදුරජාණන් වහන්සේ සංඥාවෙන් වැන්දොත් පිදුවොත් දන් දුන්නොත් ඒක භාග්‍යතුන් වහන්සේට කරපු වන්දනාවක් හා සමානයි කියනවා. ඒක භාග්‍යතුන් වහන්සේට පිදූ දානයක් හා සමානයි කියනවා. සෙල්ලන්නේ නැහැ. එතකොට මේ දන්ත ධාතුන් වහන්සේ ගිහිල්ලා දළදා වහන්සේ දැක ගන්න ලැබුණොත් කවර කතාවද? දළදා වහන්සේ වන්දනා කරන්න පොලිමේ ඉන්නත් පිනක් තියෙන්න ඕන. දළදා වහන්සේ වන්දනා කරගන්න කියලා ගෙදරින් එළියට එන්නත් පිනක් තියෙන්න ඕන. දළදා වහන්සේ වන්දනා කරගන්න බැරි වුණත් ඒ වන්දනාවට ය아가න්න බැරි වුණත් ඒ ගැන අහලා හිත පහදව ගන්න පවා පිනක් තියෙන්න ඕන. ඒ නිසා දළදා වහන්සේ බැහැ දකින්න යන්න බැරි වුණත් කමක් නැහැ හිත පහදව ගන්න. ඒ නිසා ඔය දළදා ප්‍රදර්ශනයට යනකොට පොලිමේ ඉන්නකොට ඒ පොලිමේ ඉන්න අනිත් අය ගැනත් ඒ චේතනාවම තියාගන්න. මේ හැමෝම බුදුන් දකින්න යන්නේ. තරහමරා හදාගන්න එපා. හැමෝම හැමෝටම උදව් කරන්න. Tamanට නොලැබුණත් තව කෙනෙකුට ලැබෙනවා දකින්න සතුටු වෙන්න. අනේ මෙයාට ලැබුණානේ. එහෙම තියෙනවා ළමයි දේවල්. කොහොම හරි දැක ගන්න උත්සාහ ගන්න. ගිහිල්ලා තත්පරයක් දැක්කත්, තත්පරෙන් දශමෙන් එකක් දැක්කත් හිත සතුටෙන් තියාගන්න. අනේ මම බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය ස්පර්ශ කරපු දන්ත ධාතුන් වහන්සේ දැක්ක නේද කියලා. මේවට පද හදන්න එපා. මම දැක්ක දළදා වහන්සේගේ එක විස්මිත ගුණයක්. මොකද්ද? දළදා වහන්සේට පුළුවන් එක රැයින් ඔය ධර්මයට ගරහන ධාතුන් වහන්සේලාට ගරහන සියලු දෙනාගේ කටවල් වහන්න. එක රැයින් පුළුවන් වුණා. දළදා වහන්සේට පුළුවන් එක රැයින් ලංකාවේ හතර දිග්මාගේ විසිරලා පැතිරලා ඉන්න බෞද්ධ අබෞද්ධ සියලු දෙනා නුවරට ගෙන්නන්න. පුදුමයි. දැන් දළදා වහන්සේ වන්දනා කරන්න ওই දළදා ප්‍රදර්ශනයේට බෞද්ධය විතරක් නෙමෙයි ඉන්නේ. අනිත් එක මේ රටේ අය විතරකුත් නෙමෙයි ඉන්නේ. සියලු දෙනා එකතු වෙනවා. බලන්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සංඥාව. ජීවමාන බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වේ බෞද්ධයින්ට විතරද? නෑ. ඒ නිසා මේකේ ಜಾති ભેද ආගම් ભેද තියාගන්න එපා. බුදු මොවින් 84000ක් ධර්මස්කන්ධේ වදාලානේ. සූත්‍ර දේශනා වශයෙන් ගත්තාම 84000ක් තියෙනවා. මේ 84000ම ධර්මස්කන්ධය අපේ දළදා වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. ඒ ගැන හිතන්නකෝ. දැන් ඔය භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ඇතුළේනේ අඟුලිමාල අරහත්ත්වයටපත් වුණේ. නාලාගිරි දමණය වුණේ. කෝපමණ නම් ධර්මයේ වදාළද ඒ හැම දහම් කරුණම දළදා වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. ඒ නිසා මේ දළදා වහන්සේ විස්මිතයි.